වන් සුබ සන්ධ්‍යාවක් කිවා අපි යනවා ඔන්න ඔවින්දි අපි කොහෙද යන්නේ අපි යනවා කවුපි කෑල්ලට හරියටම හවස 5:00මාරයි අපේ ගමේ සුන්දරත්වය මෙන්න මේ විදියට බලන්න අපේ ලිඳ කියන්නේ අතරම මේ මං හැදුණු වැඩුණු තැන මේ දැන් නම් මෙහි නෙමෙයි ඉන්නේ ගෙවල් හදාගෙන චුට්ටක් පාර අයිනට වෙන්න මේ අපේ මහගෙදර ඉතින් විවාහ වෙනකම්ම මං හිටපු ගෙදර තමයි මේ තියෙන්නේ අපේ මහගෙදර මෙන්න අපේ චූටි මැනිකෙත් එනවා මාත් එක්ක කොහෙ යන්නද මොනවාද කවුපි පැලානේ ඉතින් මං ඔයාලගෙන් ආශිර්වාද කරා ඇත්තටම වැස්සක් එන්න කියලා ඇත්තටම වැස්සක් ආවා මේ තියෙන්නේ කවුපි තාත්තගේ කවුපි කෑල්ල ඉතින් මේ තියෙන්නේ අපේ කවුපි කෑල්ල කුඹුර නෙමෙයි යන්නේ ඉඩම හේන මේ ගිය කල්නේ මේ හිටවපු රටකජු ඉතින් මේ කන්නෙත් ඒකේ ඇට තිබිලා ඒ වගේ රටකජු අපි දෙන්න ආවා හේන බලන්න අප්පච්චි ඉතින් දැන් නම් කවුපි වලට ඇවිල්ලා මාසෙයි දවස් 10ක් විතර වෙන්නේ දැන් ඉන්න ඔන්න කවුපි වල ඊයේ බෙහෙත් ගැහුවා විටමින් එකක් ඊට පස්සේ දැන් නම් මල් පිපිලා රතු කවුපි හොඳ පළදාවක් තියෙනවා ඉතින් දැන් තමයි ඔන්න කවුපි වල මල් පිපෙන්න පටන් ගත්තේ ඉතින් ඔන්න ලබන මාසේ එනකොට සාමාන්‍යයෙන් කරල් කඩන්න පුළුවන් වෙයි ලබන අවුරුද්දේ නෙමෙයි යන්නේ ලබන මාසේ අපි කවුපි ගස් පා ගන්න එපා කවුපි ගස් පා ගන්න හොඳ නෑ අපිට අපි කන්න දේවල් ඔය අපි යනවා ඇවිදින්න තාත්තත් එක්ක ඔන්න කවුපි කෑල්ල එහෙනම් ඔයාලා ආශිර්වාදය ඇත්තටම ගොඩක් වටිනවා වැස්ස හම්බුණා ඊට පස්සේ දැන් ඉතින් බෙහෙත් ටික ගාලා දැන් ඔන්න මල් පිපෙනවා ලබන මාසේ වීඩියෝ එකක් දාන්නම් කරල් කඩනකොට ඉතින් හැමෝටම තෙරුවන් සරණයි ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා